අද කතා කරන්න හදන්නේ දෙමළ සංස්කෘතිය තුළ කෙසෙල් ගසට හිමි ස්ථානය ගැන. කෙසෙල් ගස ඔයාලා දකිනවා හින්දු උත්සව සෑම දෙයකකින් වගේ පාවිච්චි වෙනවා. දෙමළ සංස්කෘතියේ කෙසෙල් ගස එහෙම නැත්නම් වාලේ මරම් යනු සාමාන්‍ය ගහක් නෙමෙයි. සාමාන්‍ය ශාකයක් නෙමෙයි. සෞභාග්‍ය, ශාස්ත්‍රීයත්වය, දීර්ඝායුෂ වර්ධනය කරන මංගලත්වයේ සංකේතයක් තමයි. ඒ වගේම පූජනීය වටිනාකමක් ඇති ශාකයක් තමයි වාලේ මරම් එහෙම නැත්නම් කෙසෙල් ගස කියලා කියන්නේ. දෙමළ ජන ජීවිතය ආගමික චාරිත්‍ර විවාහ උත්සව සහ අනිකුත් සියලු සංස්කෘතික උත්සව සමග කෙහෙල් ගහ ඉතා සමීප බැඳියාවක් තියාගන්නවා. වාලේ යන නාමයේ අර්ථය දෙමළ භාෂාවේ වාල් යන ප්‍රකෘති ස්වරූපේ වාල් යන මූලයෙන් අර්ථ ගැන්වෙලා තියෙනවා. වාල් කියලා කියන්නේ ජීවත් වීම. සමෘද්ධිමත්ව ජීවත් වීම කියන අදහස තමයි මේ තුල තියෙන්නේ. ඒ නිසා වාලේ කියන්නේ ජීවිතයේ වර්ධනය, සාර්ථකත්වය සහ සුබවාදී අනාගතය සංකේතවත් කරන වචනයක් විදිහට හඳුන්වනවා. විවාහ උත්සවවල කෙසෙල් ගස දෙමළ විවාහ උත්සවයකදී අනිවාර්යෙන් මංගල මණ්ඩපයේ දෙපැත්තේ තියෙනවා. විශේෂයෙන් කෙසෙල් ගස් දෙකක්, කෙසෙල් සහිත කෙසෙල් ගස් දෙකක්, කෙසෙල් කැන් සහිත කෙසෙල් ගස් දෙකක් තැබීම සම්ප්‍රදායක්. මේකෙන් සංකේතවත් වෙන්නේ මේ පවුලේ වර්ධනය, දරු සම්පත්, ආර්ථික සෞභාග්‍ය, දිගු කාලීන පවුල් ජීවිතය, පරම්පරාවේ අඛණ්ඩත්වය මේ සියල්ල සංකේතවත් කරනවා. මොකද කෙසෙල් ගස කැපූ පසුත් එහි මුලින් නැවත පැල හට ගන්න නිසා එය පරම්පරාව නොනැසී ඉදිරියට ගමන් කිරීමේ සංකේතයක් ලෙස සලකනවා. ඒ වගේම කෝවිල් හා ආගමික උත්සවවලදීත් කෙසෙල් ගස නැතුවම බැරි ශාකයක්. හින්දු කෝවිල් උත්සවවලදී කෙසෙල් ගස් භාවිතා කිරීම බහුලවම දක්නට ලැබෙනවා. ඔයාලට දකින්න පුළුවන් කෝවිලක නම් කෝවිල් දොරකඩ අනිවාර්යයෙන්ම කෙසෙල් සහිත කෙසෙල් ගස් දෙකක් දකින්න පුළුවන්. කෝවිල් දොරටු අලංකාරයටත් මේක භාවිතා කරනවා. ඒක එක හේතුවක්. ඒ වගේම මේකේ තවත් හේතුවක් තියෙනවා. කෝවිල තුල බොහෝ දෙනෙක් වැඩි ප්‍රමාණයක් ඒ මොහොතේ රැඳී පවතිනවා. ඉතින් විද්‍යාත්මකව ගත්තොත් මේ අවශ්‍ය කරන ඔක්සිජන් සපයා ගැනීමත් වැඩි කිරීම මෙහි අරමුණක් වෙලා තියෙන බව පේන්න තියෙනවා. මේ දෙවියන්ගේ ආශිර්වාදය හා සෞභාග්‍ය නිවසට පැමිණීම සංකේතවත් කරන ශාක්‍යයක්. කෙසෙල් කොළය ඒ වගේම මේ හින්දු උත්සවවලදී අතිශය වැදගත් කාරණාවක්. දෙමළ සංස්කෘතියේ ආහාර පිළිගැන්වීම සඳහා කෙසෙල් කොළය විශේෂ ස්ථානයක් ගන්නවා. විවාහ මංගල උත්සවවලද, කෝවිල්වල දානමය කටයුතුවලදී සහ පොංගල් වැනි බෙදීම, එහෙම නැත්නම් පොංගල් බෙදීම, පොංගල් උත්සවවලදී වැනි අවස්ථාවලදී මේවා ආහාර බෙදා දෙන්නේ, එහෙම නැත්නම් මේ පොංගල් බෙදා දෙන්නේ, එහෙම නැත්නම් මේ කෑම බෙදා දෙන්නේ කෙසෙල් කොළය මතට. කෙසෙල් කොළයෙන් පිරිසිදුකම, ස්වභාව ධර්මයේ සමග එකමුතුකම, අමුත්තන්ට ගරු කිරීම, සෞඛ්‍ය සම්පන්න ජීවිතයේ වැනි දේවල් සංකේතවත් කරනවා. මේ වගේම අපිට වැදගත් වෙනවා මේ කෙසෙල් කොළයසේම කෙසෙල් ගෙඩි. කෙසෙල් ගෙඩිය ආගමික උත්සවවලදී නැතුවම බැරි දෙයක්. කෙසෙල් ගෙඩිය හින්දු පූජාවල ප්‍රධාන පූජා ද්‍රව්‍යයක්. දෙවියන්ට පූජා කිරීමේදී කෙසෙල්, පොල්, පළතුරු, මල් අනිවාර්යයෙන්ම භාවිතා කරනවා. මේවා ඔයාලට කෝවිලකට ගියාම විශේෂයෙන් දැක ගන්නත් පුළුවන්. බොහෝ දෙනෙක් හැමෝම වගේ මේවා දැකලා තියෙනවා.
කෙහෙල් ගහෙන් අපිට උගන්වන පාඩම් කීපයක් තියෙනවා. දෙමළ ජනප්‍රවාදයට අනුව කෙසෙල් ගස මිනිසාට විශේෂ පාඩම් ටිකක් උගන්වනවා. Taman පළදරා අවසන් වුවත් ඊළඟ පරම්පරාවට ජීවය ලබා දීම එක පාඩමක්. සෑම කොටසක්ම අන් අයගේ යහපතට දායක කිරීම. කෙසෙල් ගසේ සෑම කොටසක්ම අපට ප්‍රයෝජනවත් වෙනවා. සෑම කොටසක්ම ප්‍රයෝජනයට ගන්නවා. විශේෂයෙන් හින්දු අය සෑම කොටසක්ම ප්‍රයෝජනයට ගන්නවා. නිහතමානීත්වය, දීමේ ගුණය මේ කෙසෙල් ගස තුලින් අපිට මනාව පෙන්눔 කරනවා. කෙසෙල් ගසේ කිසිදු කොටසක් අපතේ නොයවන බවද මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. දෙමළ කියමන් හා විශ්වාස දෙමළ සමාජයේ කෙසෙල් ගස සම්බන්ධයෙන් සුභවාදී විශ්වාස රැසක් පවතිනවා. වාලෙයි පෝල වලම් පෙරුකට්ටුම් කෙසෙල් ගසක් මෙන් සෞභාග්‍ය වර්ධනය වේවා කියලා ආශිර්වාද කරනවා. එහෙම ආශිර්වාද කරලා තමයි මේ සංස්කෘතිය තුළ මේ කෙසෙල් ගසට විශේෂ තැනක් ලබා දෙන්නේ. දෙමළ සංස්කෘතිය තුළ කෙසෙල් ගස කියන්නේ මම මුලින් කිව්වා වගේම ශාකයක් පමණක්ම නෙවෙයි විශේෂ සංකේතයක්. එහෙමත් නැත්නම් විශේෂ තැනක් ලැබෙන විශේෂ පූජනීය දෙයක්. මේකෙන් සංකේතවත් කරන දේවල් ගත්තොත් නැවතත් විසාරාංශයක් විදිහට සෞභාග්‍යයේ සංකේතය, දරු සම්පත් හා පරම්පරාවේ සංකේතය, මංගලත්වයේ සංකේතය, ආගමික භක්තියේ සංකේතය, ස්වභාව ධර්මයේ සමග සහජීවනයේ සංකේතය, අකණ්ඩ වර්ධනයේ හා ජීවනයේ සංකේතය. ඒ නිසා දෙමළ ජනතාවගේ ජීවිතේ උපතේ සිට විවාහය දක්වාත් උත්සවවල සිට ආගමික වන්දනාමාන දක්වාත් කෙසෙල් ගසට අද්විතීය ගෞරවනීය ස්ථානයක් හිමි වෙලා තියෙනවා. වාලේ ඉරුක්කුම් ඉඩත්තිල් වලම් ඉරුක්කුම් කෙසෙල් ගස තිබෙන තැන සෞභාග්‍ය තිබේ. ඒ තමයි හින්දුන්ගේ එහෙමත් නැත්නම් දෙමළ ජනතාවගේ විශ්වාසය. වාලේ ඉරුක්කුම් ඉඩත්තිල් වලම් ඉරුක්කුම් කෙසෙල් ගස තිබෙන තැන සෞභාග්‍ය තිබේ.